හැබොම සාදරයෙන් පිළිගන්න අපේ අලුත් පොඩ්කාස්ට් එකට. ඉතින් අපි අද කතා කරමු ගොඩක්ම හිර වෙලා තියෙන මේ ඕවර් තින්කින් කියන මරුගුලෙන් ගැලවෙන්න කොහොමද කියලා. ඉතින් අපි බලමු මේ ඕවර් තින්කින්ගක් වෙන්න පුළුවන් විදි මොනවාද කියලා. ඉතින් සමහරක් අය කාට හරි මොකක් හරි කිව්වාම හරි මැසේජ් එකක් දැම්මාම හරි හිතනවා මේ දේ දැක්කට පස්සේ හරි මේ දේ ඇහුවට පස්සේ හරි යා මං ගැන මොනවා හිතයිද නැත්තම් මට මේක වඩා වෙනස් විදිහට කියන්න තිබ්බනේ කියලා සීමාවක් නැතුව සිතුවිලි අපේ මනසට එනවා. ඉතින් මේක ගොඩක් අය මූණ දෙන දෙයක්. ඉතින් ඒ වගේම තව දෙයක් තමයි සමහරක් අය මොකක් හරි වැඩක් කරන්න නැද්දි මේ දේ කරොත් මොකක් වෙයිද නැත්තම් මේ දේ ඇරෙන්න තව වෙන දෙයක් කරන්න පුළුවන් නේ වගේ දෙයක් කරන්න කලින් මනසට එක එක විදිහේ සිතුවිලි ඇවිල්ලා ඒ වැඩේවත් කරගන්න බැරි විදිහට පීඩාවල් වෙනලාලුත් තියෙනවා. ඉතින් අපි මුලින් බලමු අර මම මුලින් කිව්වා වගේ විදිහට මනසට සිතුවිලි වලින් පීඩා දෙද්දී ඒකෙන් ගැලවෙන්න කොහොමද කියලා. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ අපිට කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් ගැන හිතන එක නවත්තන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි කාට හරි මොකක් හරි දෙයක් කිව්වාම මෙසේජ් එකක් දැම්මාම හරි ඒ දේ දැකලා ඉවරයි. කියන්නේ දේ සිද්ධ වෙලා ඉවරයි. ඉතින් අපිට මේ වර්තමාන මොහොත පිළිගන්න වෙනවා. හරි දැන් ඒ දේ සිද්ධ වුණා. එයා මොනවා හිතුවත් කමන්නේ නැහැ. මොකද මේ අපි වටේ ඉන්න අය කියන්නේ අපි ආදරය කරන අය අපි ආශ්‍රය කරන අය මේ කිසිම දෙයක් සදාකාලික නැහැ. තව අවුරුදු 100ක් ගත්තට පස්සේ අපි හැමෝම මැරලා ඉවරයි. ඒ වගේම මිනිස්සුන්ගේ හිත කියන දේවලුත් කාලෙන් කාලට වෙනස් වෙනවානේ. ඒ කියන්නේ මිනිස්සු හිතන් ඉන්න දේවල් මිනිස්සුන්ගේ මනස ඒ වගේම මිනිස්සුන්ගේ මේ සිතුවිලි කාලෙන් කාලට වෙනස් වෙනවා. ඉතින් ආශ කරන දේවලුත් මේ හැමදේම මිනිස්සුන්ගේ වෙනස් වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ලෝකේ හැමදේම ස්ථිර නැහැ කියලා අපි මුලින්ම පිළිගන්න ඕනේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ දැන් මේක පිළිගත්තට පස්සේ දැන් හරි අපි වෙච්ච දේ පිළිගත්තට පස්සේ දැන් අපිට ගොඩක් දුරට මේකේ බර අඩු වෙනවා. දැන් යා මොනවා හිතුවත් කමන්නේ නැහැ. ඉතින් දැන් මේ දේ සිද්ධ වෙලා ඉවරයි. කොහොමත් මිනිස්සු මේ දැක්කගෙන හරි ආපුගෙන හරි මිනිස්සු හැමදාම එක විදිහට ඉන්නේ කියලා මේක පිළිගන්න ඕනේ. ඉතින් ඊළඟට ඉතින් අපිට මේ මනසට බර දෙන ඕවර් තින්ක් වෙන සිතුවිල්ල අරන් බලන්න ඕනේ මේක කොච්චර දුරට ඇත්තද බොරුද කියලා. ඉතින් අපිට මනසට එන හැම සිතුවිල්ලම ගොඩක් දුරට ඇත්ත නෙමෙයි. ඉතින් අපි දෙයක් දැක්කට පස්සේ හරි අපි දෙයක් ඇහුවට පස්සේ අපේ මනසට ගොඩක් සිතුවිලි එනවා. ඉතින් ඒ සිතුවිලි නිර්මාණය වෙන්නේ අපේ අතීතයේ අපේ අත්දැකීම් සහ අපි අතීතයේ කලින් දැනන් ඉන්න දේවල් අපි අහන් ලැබුණු දේවල් අනුව තමයි මේ සිතුවිලි කියන්නේ නිර්මාණය වෙන්නේ. ඉතින් මේ සිතුවිලි හැමතිස්සෙම ඇත්ත නෙමෙයි. ඉතින් අපිට විවිධාකාර සිතුවිලි එනවා. ඉතින් මේ ගොඩක් දුරට මේ සිතුවිලි කියන දේවල් බොරු දේවල් තමයි වෙන්නේ. ඉතින් අපි ගොඩක් දුරට අපි හිතුවට අර මේ ගැන මේම හිතයි කියලා හිතුවට ඇත්තටම ඒ විදිහෙන් නෙමෙයි හිතන්නේ. ඊට වඩා හාස්පසින්ම වෙනස් විදිහකට නැත්තම් ඇත්තට මෙතන ප්‍රශ්නයක් නැහැ. එනකොට අපි බොරුවට අර අපේ සිතුවිලි ඔස්සේ ගිහිල්ලා අපි පීඩාවටපත් වෙනවා. ඉතින් මේ මාක් ට්වෙන් කියලා තියෙනවා ඔබ බය වූ කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ කියලා. ඉතින් මේ power of the now කියන පොතේ තියෙනවා අධික ලෙස සිටීම මිනිසුන්ට තියෙන ලොකුම දුක කියලා. ඉතින් අපි මේ වර්තමාන මොහොතේදී අපිට විවිධාකාර සිතුවිලි ඔස්සේ අපේ මනස යනවා. ඉතින් අපි පුරුදු වෙන්න ඕනේ මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන්න. ඉතින් ඕගොල්ලෝ මේකට මයින්ඩ්ෆුල්නස් පුරුදු වෙන්න. ඉතින් මම ඒ ගැන වීඩියෝ එකක් ගේන්නම්. YouTube එකේ තෝරන්න හොඳ කන්ටෙන්ට් එකක් මේ මයින්ඩ්ෆුල්නස් ගැන කියා දෙන්න. ඉතින් පුළුවන් තරම් වර්තමාන මොහොතේ ජීවත් වෙන්න බලන්න. ඉතින් අපිට මේ ගොඩක් වෙලාට අතීතයට සහ අනාගතයට හිත යද්දි තමයි අපිට ගොඩක් වෙලාට මේ ඕවර් තින්කින් කියන දේ ඇති වෙන්නේ. ඉතින් මේ වර්තමාන මොහොතේ අත්විඳින්න තියෙන දේවල් උපරිමයෙන්ම විඳින්න. ඉතින් අපි මේ සිද්ධිය පිළිගත්තට පස්සේ දැන් අපිට මේ පීඩාකාරී දෙන ඕවර් තින්ක් වෙන සිතුවිල්ල අපි ගන්න ඕනේ මේක කොච්චර දුරට ඇත්තද බොරුද කියලා. ඉතින් මේක අපි බොරු කියලා මේක තේරුමක් නැහැ. අපි මේක හිතලගේ තේරුණාට පස්සේ නිකම්ම අපිට මේ සිතුවිල්ල අයින් කරලා දාන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ දැන් අපි දැන් මිනිස්සුන්ට කිව්වට පස්සේ මිනිස්සු ඇත්තටම අපි හිතන තරම් ඒ දේ හිතන්නේ නැහැ. ඒක තමයි ලෝකෙ තියෙන ස්වභාවය. දැන් අපිට දෙයක් ගැන 180ක් හිතෙනවා නම් මිනිස්සුන්ට ඒ ගැන 10%ක්වත් හිතෙන්නේ නැහැ. බාද අපි හිතන දේ නම් 0.0ක්වත් හිතෙන්න තියෙන්න පුළුවන්. අපි හිතන විදිහට එයා නොහිතන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම අපේ මනසින් තමයි සිද්ධ වෙන්නේ කියලා අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ මනසට එන හැම සිතුවිල්ලක් ගන්න ගියොත් එහෙම අපි බොරුට පීඩාවටපත් වෙන විතරයි වෙන්නේ. අපි දාපු මැසේජ් එක නිසා හරි කියපු දේ නිසා හරි කවුරුහරි පීඩාවටපත් වෙලා නම් අපිට ඒ වෙනුවට ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. නැත්නම් අය කතා කරලා ඒ ගැන කියන්න නැත්නම් වරද නිවැරදි කරගන්න වගේ අවස්ථාවක් තියෙනවා. දැන් අපි මේ ගැන ඕවර් තින්ක් කර හිටියොත් එහෙම අපි තීතේ වෙච්ච දේ ගැන හිතේ හිටියොත් එහෙම කාටවත් මේකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඉතින් අපි කරන්න ඕනේ මේ වර්තමාන මොහොතේ අපිට ගන්න පුළුවන් කරන්න පුළුවන් දේවල් දිනවනේ.
ඉතින් අපි අතීතයේ ගැන හිතීතයිටොත් ඒව අපිට මේ වර්තමානයේ ගන්න පුළුවන් ඇක්ෂන් ටික පේන්නේ නැතු යනවා. කියන අපේ මනස පුරුදු වෙලා තියෙන්නේ එහෙම තමයි. අපි කරන්න ඕනේ මේ වර්තමාන මොහොත අපිට භාවිතා කරලා ඒ වෙනුවෙන් ඇක්ෂන් එකක් ගන්න පුළුවන් නම් ගන්න ඕනේ. නැත්තම් එහෙම කරන්න තීරමක් නැත්තම් මේ දේ අතල්ලා දාන්න ඕනේ. ඉතින් අපි පිළිගන්න ඕනේ අපිට හැමතිස්සෙම පර්ෆෙක්ට් වෙන්න බෑ කියලා. ඉතින් අපි සාමාන්‍ය මිනිස්සු හැටියට මිනිසුන්ට හැමතිස්සෙම නිවන තීරණ ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඉතින් හැමතිස්සෙම හරි දේවල් කරන්න බැරි වෙන අවස්ථාත් තියෙනවා. ඉතින් අපි මොකක් හරි දෙයක් කරන්න යද්දී අපිට ඒ ගැන අනවශ්‍ය විදිහට හිතනවා නම් මේ දේ කරොත් මොකක් වෙයිද? නැත්නම් අපි අසාර්ථක වෙයිද වගේ දේවල් හිතනවා නම් අධිකව ඉතින් අපි දෙයක් කරොත් තමයි අපිට ඒක ප්‍රතිඵල ලැබෙන්නේ. දැන් අපි කවදාකවත් දෙයක් ගැන හිතේ කියලා අපිට කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ නේ. ඉතින් අපි මේ මනසට තමයි මේ සිතුවිලි එන්නේ. අපි අතීතයේ අපි ආපු දේවල් සහ කියපු දේවල් සහ අපි ඔය අපිට සමාජයෙන් ලැබෙන දේවල් සහ අපිට දකින්න අත්දින් ලැබෙන දේවල් වල තමයි මේ ඕතින් කියන සිතුවිලි එන්නේ. ඉතින් මේවට අපි අවු වෙන්නේ නැතුව ඉතින් කරන්න ඕනේ දෙයට අවධානය යොමු කරන්න ඕනේ මේ සිතුවිලි ඔස්සේ අපි හිත යොමු කරන්නේ නැතුව. ඉතින් අපි මොකක් හරි දෙයක් කරන්න නැද්ද අපිට ඕතින් ඉන්නයක් ඇතිනා කිමු. අපි ඒලා හිතන්න ඕනේ. අපි මේ දේ කරොත් අපිට අවසානයේදී ලැබෙන ප්‍රතිඵලය ගැන අපි හිතන්න ඕනේ. ඉතින් අවසානයේදී සිද්ධ වෙන දේ ගැන අපි අවසානයේදී වෙන්න පුළුවන් ලොකුම දේ ගැන තමයි අපි හිතන්න ඕනේ. ඉතින් ඒ ගැන ඕතින් කියන හිතන්න නැතුව ඒ වගේ දෙයක් කරන්න නැද්දී ඒකෙන් සිද්ධ වෙන්න පුළුවන් අන්තිම ප්‍රතිඵලය ගැන ඔල අවධානය යොමු කරලා ඒ වෙනුවෙන් ගන්න පුළුවන් තීරණය තමයි අපි ගන්න ඕනේ. ඉතින් දැන් අපි හිතනවා මොකක් හරි දෙයක් කරන්න නැද්දී අපි සෑහෙන හිතනවා දැන් මේක කරන්න ඕනේද නැද්ද කියලා. ඉතින් අපි හිතන්න ඕනේ දැන් මේ දේ කළා අන්තිමටම මේක අන්තිම ප්‍රතිඵලේ නරක ප්‍රතිඵලයක් නම් අපි මේ දේ කරන්න ඕනේ නැහැ. ඒක තමයි අපි කරන්න ඕනේ. නැත්තම් ඒ ගැන අපි කොච්චර දුරට ඒක සාධාරණයිද ඇත්තට මේක ප්‍රශ්නයක් වෙයිද කියලා අපි මේකෙන් ඒ දේවල් විතරක් කරන් අපි තමයි මේ විදිහට ක්‍රියාවට යොමු වෙන්න ඕනේ. ඉතින් නැත්තම් මේක ගැන අපි අනවශ්‍ය විදිහට මේ ඉන්න සිතුවිලි දේ ඕනෙට දුවන්න ගියොත් එහෙම අපි ගොඩක් නූල් බෝලක පැටලෙනවා. අපි මේ සිද්ධ වෙච්ච දේවල් ගැන අපි හිතුවා කියලා අපිට කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඉතින් අපිට එකෙන් කරන්න පුළුවන් මේ ඒකෙන් ගන්න පුළුවන් අත්දැකීම් සහ පාඩම් වලින් අපිට ඉස්සරහට කරන්න පුළුවන් දේ ගැන තමයි අපි අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් මේ ගැන තවත් ඉස්සරහට තව වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා මේ වීඩියෝ හොඳයි නම් යාළුවන්ටම ෂෙයා කරන්න. ඉතින් channel එක subscribe කරන්න. ඉතින් මේ වගේ තව වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.